ඈ ඔයා කැම්පස්ද මගෙන් දාන්නේ ආසිනේ නැත්නම් මේ ගින්න එකෙක්ගෙන්ද මේක ළඟදී ඉඳන් මේ ආවේ ඔයාලා නම්බර් ෂෙයා කරගත්තා වගේ නෙවෙයි ප්‍රශ්න දාගන්න නැහැ හොඳේ පොඩි පොඩි උන්ටි මම කැම්පස් නේ මයි කැම්පස් කාලේ දැන් ඉවරයි මම දැන් ජොබ් කැම්පස් කැම්පස් නම් එපා කැම්පස් මතකද කට්ටියට කැම්පස් එකේ අර කොල්ලෙක් මැරුවා සබරගම් කැම්පස් එකේ කාලකන්ණි සබරගම් කැම්පස් එකේ සුයිසයිඩ් කරගත්තු මුල්ම දරුවත් එයා නෙවෙයි සරසවි ඉන්න අය ඉන්නව නම් අපි කතා කරන්න පුළුවන් හරිද කැම්පස් වල ඉන්න රැක් සීසන් එක කැම්පස් වල රැක් සීසන් එක යන කාලෙදී ළමයිට එදෙන ප්‍රෙෂර් එක හොඳම නැහැ බොරුවට උන්ගේ ලයිෆ් එකේ ඇරියස් ඊට පස්සේ උන්ගේ අවුරුද්දේ ඇරියස් ටික උන් කරන්න ඊට පස්සේ උන්ගෙන් අල්ලලා කවර් කරගන්නවා ඊට වඩා හොඳයි කැම්පස් යන්නේ නැතුව මොකද මට මතකයි 1995 ඔව් 1995 හෝ 6 තමයි පළවෙනි කෙනා ලියුමක්ලට ගෑනු ළමයෙක් මට ළමයාගේ නම මතක නෑ එයා සුයිසයිඩ් කරගන්නේ එයාගේම යාළුවෝ තමයි එයාට ජීවිතේ මෙපා කරවන්නේ සබරගම් කැම්පස් එකේදී ඕන් දුල්ෂාන් කාටද අමතනවා රට සංගත ගන්න මහා පරිමාණ වැඩිපුරක් අතිරේක කර්මාන්ත ආරම්භ කළ රටට විදේශ විනිමය ගේන ක්‍රියා කරන්න ඕනේ. එරන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. රට සංවර්ධනය කරන්න මහා පරිමාණ වැඩපිළිවෙල අත්හිටුවොතින් හරිද? රටේ සංවිධානය කරන්න ඕනේ. සාමාන්‍ය රට සංවිධානය කරන්න ඕනේ. මේ මට තේරුන්නේ සාමාන්‍යයෙන් රටේ සංවිධානය කරන්න මහා පරිමාණ වැඩපිළිවෙල අත්හිටුවල කර්මාන්ත ආරම්භ කරලා රටට විදේශ විනිමය ගැන ක්‍රියා කරන්න ඕනේ. ලංකාවට විදේශ විනිමය එන්න නම් ඔය කියන විදියට කර්මාන්ත ආරම්භ කරපු ඵලියට ලංකාවට විදේශ විනිමය එන්නේ නැහැ. පිළිගන්නවද නැද්ද? ඒකට උත්තරයක් දෙන්නකෝ. කොණ්ඩේ පිරුවද යම් කිසි ක්‍රමයකට ඒක කරන්න පුළුවන්. මෙහෙම යම් කිසි ක්‍රමයක් කියලා කියනකොට ඉරන් මේ අපිට 50%ක්වත් මම හිතන්නේ බලාපොරොත්තු වෙන්න බෑ ආයතනය කියන්නේ පුළුල් ආයතන පුළුල් කරොත් අපි හිතමු අපි ගමු උදාහරණයකට බර්ගර් කින් නැත්නම් පිට්සා හරිද විදේශ විනිමයට අපිට ආයතන මේක හොටෙල් පැත්ත ගත්තොතින් හරිද හොටෙල් පැත්ත ගත්තොතින් දැන් මම අම්බලන්ගොඩ මට පේන මානි තියෙනවා අපිට හික්කරු පැත්ත ගන්නකොට තානිකර ටුවරිසම් හරිද එතකොට ඒවත් එක ගන්නකොට මේ එන්නේ ඒ වගේ දේවල් වලින් ඒ කියන්නේ අර එන අය රඳව ගන්න ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. හැබැයි යම් දේවල් මෙහි කර්මාන්ත ඇති කරොතින් එහෙම සමහරක් තැන් යන්නේ වෙනවා එයාලගේ රුල්ස් වලට අපිට රතුන් වෙනවා. හේතුව අපේ ඉඩම උන්ගේ ප්‍රොජෙක්ට් එක. ඔයාගේ නම කුමක්ද? කාගෙන් දඩේ සදසිමේ අර තියෙන නම මොකද්ද කියලා? දැන් කොන්තේ යනවා. හරිද?